හෙල්ලෝ මගේ රත්න යාළුවනේ ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඒ දම ඕටි post එකනොත් ගොඩක් දෙනෙක් comment කරලා තිබ්බේ driving game අහලා තිබ්බහම බසිට් ගෙන කියලා බස් සිමුලේටර් ඉන්දුනීසියා කියලා තමයි ගොඩක් දෙනෙක් ගහලා තිබ්බේ. ඉතින් ගොඩක් දෙනෙක් කිව්වා DC ගේන්නත් කියලා DC එක මම පස්සේ ගේන්න. ඉතින් එහෙනම් බසිට් එක play කරමු. ආතල්ලයක් ගමු එහෙනම්. අපි එන වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට මැප් එකක් යන ගමන් අපි කතා කරමු එහෙනම්. එහෙනම් යාළුවනේ අපි මැප් එක ඇතුළේදී සෙට් වෙමු. ඉතින් යාළුවනේ අපි ඉස්සල්ලාම යන් අපි චුට්ටක් හයියක් දාන්නත් එක්ක පොඩි මැප් එකක් අපි යන් ඉස්සල්ලාම පොඩි යෝවයි ගිහිල්ලා පස්සේ බැරියයි ලොකු වෙන්න. ඒකින්ද අපි ඉස්සල්ලාම පොඩි මැප් වල යමු එහෙනම්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා මැප් එක. ඉතින් මට කියන්න බැරුණ වල තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් මොකද්ද බං මං කලින් වීඩියෝ එකේ කිව්වා නේද බලකෝ කොහොකම ගහගනින් තියලා කිව්වන මං එහෙම කියන්නේ එහෙනම් උනේ ගැම්මට අපි සින්දුවක් දාගෙන එහෙනම් අපේ මැප් එකට යන් එහෙනම් අපි ගමන ආරම්භ කරමු හැමෝම සාදුකාරයක් දීලා ගමනට සෙට් වෙන්න. යාළුවනේ ගැම්මට මෙන්න මේ විදිහට අපි යන් මෙතනදී මට චුට්ටක් ඩාන්ඩුන් එනවා ගණන් ගන්න එපා. මම චුට්ටක් බස් එකේ වටේ පෙන්නන්න යන්නේ. ඉතින් මේ ස්කින් එකත් හදුවෙත් මං ඔයාලට ස්කින් හදන්න ඕන නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න මං අනිවාර්යෙන්ම ඔයාලට ස්කින් එකක් හදලා එවන්නම්. යාළුවනේ අපි එළියට දාගමු සුබමහති. ගැම්මට පොඩි උන් වගේ කෑ ගහනවා හරි එවුන් අදාලා නැහැ අපි යම් මම සින්දුවත් මෙතනින් දාන්න ඕනේ නෑනේ මම මේ ඩබින් එකෙම සින්දු දාලා තියෙන්නේ. එහෙනම් අපි පළවෙනි දකුණු වංගුව හරවගෙන මෙන්න මේ විදිහට ගමනේ යදී යනවා. ඉතින් ඔයාලට කියන්න බැරි වුණා මම මේ මොඩ් එකක් දාලා දින ඉඳන් තමා චුට්ටක් ලැග් වෙන්නේ. ඉතින් ඊටත් එහාගේ කතාවක් තියෙනවා. බසිට් ඉල්ලලා තිබ්බා මම චුට්ට හොයලා බැලුවා. ඉතින් මගේ ෆෝන් එකේ RAM එක අනුව දැන් තියෙන අප්ඩේට් එක කොහොමත්ම ගහන්න බෑ. මගේ වෙල 2GB RAM එකක්. ඉතින් 2GB RAM එකකින් තමයි ගේම ගහන්නේ කොහොම හරි. එන යාළුවනේ මම මේ ගත්තේ 3.6 1 හරි 7.1 හරි මම හිතන්නේ 6.1. එන යාළුවනේ ගැම්මට අපි ගමන යනවා මෙන්න මේ විදිහට ස්පීඩ් මෝඩ් එක දාගෙන මට සිරිනේ. පේනවා යති යාළුවනේ ඔයාලට මගේ මීටරේ. මේ ටිකට ගියා 190ට. ගැම්මට යනවා මේ විදිහට ඉතින් මට කතා කරන්නත් බෑද චුට්ටක් අමාරුයි. අද පළවෙනි දවසේ ඉස්කෝලේ පටන් ගත්තනේ. ඉතින් ඒක හින්දා චුට්ටක් අමාරුයි. ඔරුවත් රිදෙනවා මේ පැත්තේ. ඉතින් ඔයාලා හින්දා තමයි මෙන්න මේ වීඩියෝ මම අරන් ඉන්නේ. ඉතින් තාමත් ලයික් කරේ නැද්ද? අනේ බං ලයික් කරපන් බං ඔය නිකන් තියෙන අම්මට. යකෝ එහෙම දානවාද යකෝ? කොයි කාර්කාරයා? අම්මට හුන්නස් කිරියවා ගන්න එපා හරිද තෝ? බලපන් තව ටිකකින් ජීවිත 4ක් විතර අපතේනේ බං. මං යන්න ඕනේ උසාවි ගානේ. අපතේ කොයි දානවා? යකෝ මේව බස් ගැම්මට යන බස් මෙව් බලවගේ අපත කාර්කාරයෝ නෙමෙයි අපි දැන් මට යාළුවනේ මෙන්න මේ වගේම වැඩ කැලලක් දැන් යනකොට 1 2 3 කියලා මෙන්න මේ විදිහට මැප් එක ලෝඩ් වුණා කියහන්කෝ ඉතින් අවුලන්නේ මැප් එකත් අපි පවා යන කල්ලෝ යකෝ අපි මේ වගේ අපි නැගී හිටිය අපි සිංහල ජාතියකෝ ගැම්මට එහෙනම් මේක ලෝඩ් වෙයි කියලා හිතනවා ලෝඩ් වුනේ නැත්නම් ඉතින් ගේම් එකේම හුලන් තියෙන්න කලින් ලෝඩ් වුණා හරිද ඉතින් ලෝඩ් වෙනවත් එක්කම මෙන්න මෙතන තියෙනවා නේද මොකද්ද ටිකට් ගන්න තැන අනේ පව් එයා මෙන්න මෙතන මම ටිකට් එකක් සල්ලි දීලා ගන්න ඕනේ නෑ නේ බං මේකේ අඩු මාරුවා ඉන්දුනීසියාව පෙරටත් තෝම තිබ්බනන්නේ මට සිරි කොහමද හයිවේ එක යනකොට සල්ලි දෙන්න තියන්නේ අඩු මං හැමදාම යනවා එහෙම වුණොත් හරි වැඩන්නේ පේනවා ඉතින් ඈත කන්දක් තියෙනවා ඊටම දකුම් කළු කන්දක් ඉතින් ඔයාලා කමෙන්ට් හදාගෙන මේ දෙපැත්තෙන් පේන මුහුද නැත්නම් අපි නිකම් මුහුද නැත්නම් කළු මුහුදද කියලා මම හිතන්නේ මේ කළු මුහුද මෙන්න මේ විදියට මම පස්සෙන් දාගෙන යනවා ගැම්මට ඉතින් පස්සෙන් දාගෙන ගියාට වැඩක් නැහැ බලන්නකො ඉස්සරහින් වෙන වැඩේ මොකද්ද කියලා මේ විදිහට යනවා ඉතින් මං ගැම්මට කන්ද නගනවා ඉතින් යාළුවනේ මෙන්න මේ කන්ද ඈතට කන්දක් වගේ පෙවුනට ඉතින් මේක ළඟට ගියම කන්දක් බං අනේ මන්ද බං උඹලට ඉතින් මම්ම කියනකන් ඉන්න ඕනේ මේක කන්දක් කියලා
ඉතින් මෙන්න මෙතනදී ඉතින් අපතේ දෙන්න එක සෙට් කරන ඒ ගෝතේ දෙන්න මට යන්න දෙන්න. පොලිස් මාම කෙනෙකුයි අපේ ලොරි මාම කෙනෙකුයි සෙට් කරන. මම හිතා කරපු කුල්ල කුජීතේ උන් දෙන්න ඉතින් හෝන් ගැහුවට අයින් කරගන්නෙත් නෑ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මං හෙන්නම දුකක් විඳලා මෙන්න මේ විදිහට මං ඒ ටික කොහොම හරි ඉස්සර කරගත්තා. නැත්තම් ඔයාලට ඒ ටික ඉස්සර කරගන්න ගියොත් ඔයාලට ගොඩක් බෝරින් වෙන හින්දා. ඉතින් මෙතනත් මම හිතා කරපු කුල්ල කුජීත පජාත කාර්කාරයේ බස් කාරයේ මට යන්න දෙන්න තුන් දෙන්න මට ටෝක් කරා. තුන් දෙන්නටත් හුලන් තියාගන්න කියලා මම මෙන්න මේ විදිහට එවුන් දෙන්නවත් ගැම්මට ඉස්සර කරගත්තා. ඉතින් අලෝන ඊට පස්සේ මට නිකන් හිතුණා නිකන් තනියම කියලාත් බෑ රේස් එකක් යන්නේ කියලා. මම බස් කාරයට කතා කරා. මෙන්න මේ විදිහට ඒ පොඩි එකා මෙන්න මෙහෙ වරේ මාත් එක්ක වරේ රේස් එකක් යන්න. ඒ ගස්කෝතියා එන්නේ යාළුවනේ. අපිට තනියම තමයි ගේම ගහන්න තියෙන්නේ. අවුලක් නෑ යකෝ. අපි තනියම ගොඩ ගිය જાතියක්. ඒ විදිහට අපි තනියම යන අපේ ගමන. කාලට ඒ ආසෙන් පේනවා ඉතින් මගේ මීටරේ 4 වෙනි ජීල් එකේ යන අතර මීටරේ පැන නගිනවා 185 පහු කරා. මෙන්න මේ අවස්ථාවේ 290ක් පහු කරා. 200ක් පහු කරා යාළුවනේ 4 වෙනි ජීල් එකේදී. ඉතින් බුදු යෑමක් යනවා කිව්වොත් මම නිවැරදි. ඉතින් බුදු යෑමක් යනවා. දැන් මේ විදිහට ඉතින් මම බස් ඉස්සර කරමු. එන්න ගැම්මට යනවා. ඉතින් එන ගැම්මට ගියාට මෙන්න මේ හරියනොත් මැප් එක ලෝඩ් වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මට මගේ අම්මයි මුත්තයි මතක් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මැප් එක ලෝඩ් වෙනවා. ඉතින් මට මේ වෙලාවේ මෙන්න මේ ගේම් එකේ හදපු එකාගේ ආච්චිව මට මෙන්න මේ විදිහට මතක් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ආච්චි මතක් වුණාට ඉතින් මතක් වෙනවා විතරයි, කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපත විදිහට ඉතාමත් කුරිරු ලෙස මෙන්න මේ විදිහට ගේම් එකේ මැප් එක ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මැප් එක ලෝඩ් වෙනවත් එක්කම අපි ආවොත් අපේ අවසාන සුර්බයා වලට ඇවිලින් යනවා. ඉතින් උඩ පේන විදිහ 250 පහු කරා යාළුවනේ. ඉතින් 50 පහු කරාට බෑ. 300 නම් ගහන්න වෙන්නේ නැහැ කවදාවත්. ඩිෆ් ගහන්න එපා. අම්මට සිරි වෙනවා යකෝ. පාර පහුණ නේද? ඕලන්නේ පාර පහුණාට අපිට ඉස්සරහින් තව පාරක් තියෙනවා කියලා අපිට පේන්නේ යනවා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ වෙලා තියෙනවා නම් ඔයාලා බය නැතුව ඉස්සරහටම යන්න. හැබැයි ඉස්සරහටම කියලා මොකක් හරි වුණ වග කියන්න නොලැබේ. ඉතින් මෙන්න මේ විදිහට හරවන්න පාරක් තියෙනවා මෙන්න මෙතනින්. දකුණටම දාගන්නම්. වමට අර මෙහෙ දාන්න යන්නේ. දකුණටම තමයි දාන්නේ. ඉතින් දකුණේ කොල්ලෝ යකෝ කියලා කිව්වට මම වයිඹේ කොල්ලෙක්. ඒකින්ද මම දකුණට දානවා. ඉතින් ඊට පස්සේ තියෙන පෑගිල්ලක් කිව්වට මෙන්න මේතන ඉතාමත් දරුණු ලෙස ඉතාමත් දරුණු අනතුරකට පත් වෙනවා මගේ බස් එක. ඉතින් ගිහලා වැදුනා නේද ලයිට් කණුවක. කිව්වා තොට හිමින් ඵලයන් කියන ගෝතයා. හරි මල්ලි ඉන්න. පියන් හිමි. ඉතින් අර මෙන්න මේ විදිහට බහින් බස් වීමක් සිදු වුණා. ඉතින් ඒත් එක්කම ඩ්‍රයිවර් මහත්මයා නැවතත් තිබුණු ලෙසින්ම මෙන්න මේ විදිහට දෙවෙනි ගියර් එකට දාලා පිකප් කරමින් මෙන්න මේ අවස්ථාවේදී ඉතාමත් කුරිරු ලෙස ඉතාමත් ද්වන්ත රේස් එකක පෙනී සිටිනවා. ඉතින් මෙන්න මේ විදිහට යනවා ඉවරයක් නැහැ මේ මැප් එක. තියලෝනේ ඉස්සරහට ගියාම බලන්නකො මොකද්ද ඔයාලට පේන්න තියෙන්නේ කියලා. ඉතින් අපි යම් බලන්න ඉස්සරහට මොකද්ද පේන්න තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ගඟ ඔයාලා මට කමෙන්ට් එකක් දෙන්න නෝවරේ. කළු ගඟද නැත්නම් මේ තියෙන මොකක් හරි වෙන ගඟක්ද කියලා. හරිද? කියන්නේ වරෙන් කමෙන්ට් එකක් දායන්න මේක කළු ගඟද වෙන ගඟක්ද කියලා. මේ වැඩේ තියෙන ඔයාලට ඒක වැඩන්නේ අපි යන්න දැන්. අපි යන්න අපි ගමන. අනේ පැටිය ඵලයන් කොටගේ කළු ගඟද සුදු ගඟද නවත්තලා. හරි ළමයෝ ඉන්න අපි යනවා. හරි යාළුවනේ ඉතින් මෙන්න මෙතන අපි යනවා මෙන්න මේ විදිහට මං හිතන්නේ මෙන්න මෙතනදී අපිට හරවන්න සිද්ධ වෙනවා. තව මං හිතන්නේ මීටර 10ක් 15ක් ගියා 10 නෙවෙයි 10 15 ගියා. මෙන්න මේ විදිහට හරවන්න පොට්ටයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම වමට කපලා දැම්මට දකුණු පැත්තට කරකන කොටන්න හරි බස් කාර් එක මට දාගන්න හම්බුනේ. හරි ඵලයන් පොඩි එකා. හරි මෙන්න මේ විදිහට මං ඉතින් කපා ගන්නකොට ඉතාම දරුණු ලෙස මෙන්න මෙතන ලයිට් කණුවෙන් මම වැදුනා. ඉතින් එහෙම තමා බස් ඩ්‍රයිවර් උනා වැදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම පළවෙනි ගියර් එකට දාන්න හැදුවට ඒ වෙලාව තමයි මට සිහි වුණේ මගේ අම්මා මුත්තා. ඉතින් මෙන්න මම පළවෙනි ගියර් එකට දාගෙන
කෑමට අපි බස් ස්ටෑන්ඩ් එකට යන වංගුවට අපි හැරුණා. ඉතින් මෙන්න මේ විදිහට මම බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් ඉන්නේ ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ කෑමට මගේ බස් ස්ටෑන්ඩ් එකට මම යනවා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ වගේ බස් ස්ටෑන්ඩ් එකක් අපේ ලංකාවේ තියෙනවා. කොහෙද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න රික්වෙස්ට් කරගෙන යන්න. ඉතින් මම ආයෙත් මතක් කරන්නම් උඹලා තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තම් අනේ අම්මප්පා උඹලගේ අම්මා තාත්තා මම මතක් කරන්නේ නැතුවක සබ්ස්ක්‍රයිබ් කරපන් උඹලගෙන් ඉඟි කියලා කියන්නේ. කියලා කියන්නේ කිව්වට ගියොත් මම වග කියන්නේ ඒකත් මේ වෙලාවේදී තමත් කරුණිකව සිහිපත් කරමින් මම බස් ස්ටෑන්ඩ් එක කරා ඇදුනා. මෙන්න මේ විදිහට මම ඇදුනා. ඉතින් බස් ස්ටෑන්ඩ් එක කරා ඇදුනට මගේ බස් එක නවත්තන්න දෙන තිබ්බට මම එතන නවත්තන්නේ නෑ. කොහොමද කියන දේ අහන එකෙන් නෙමෙයි. මේ විදිහට මම මෙන්න මෙතනින් නවත්තලා අපේ ගමන ඉතාම සාර්ථකව නිමා කළා. ඉතින් මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. රියදුරු දෑතට බුදු සරණ කොන්දගේ දෑටද දෙවිපිට. තව ටිකකින් රියදුරු දෑට නම්බ සරණ කියන තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ අපි තව සුපිරිම වීඩියෝ එකකින් සෙට්ටමු. එතකම් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එහාට තියෙන bell icon එකට පොළු පාරක් දීගෙන යන්න. හැබැයි ෆෝන් එකේ display එකෙත් අපි වගේ කියන්නේ. එහෙනම් යාළුවනේ අපි තව සුපිරිම වීඩියෝ එකකින් සෙට්ටමු. එහෙනම් ඔයාලට ජය වේවා කිව්වොත් කොල්ලෝ ජයම වේවා.